ඒ හිත හදපු යාළුවාට දවස් දෙක තුනක් යද්දිම පීරියඩ්ස් හැදෙනවා. ඉතින් එදා අමාරුවෙන් වුණත් මෙයාට තනියම කඩේ යන්න සිද්ධ වෙනවා. හැබැයි අර වගාලින්ද පහු කරත් මෙයාට කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. මෙයා පාඩුවේ කඩේ පැත්තට යනවා. ඒත් එනකොට නම් වගාලින්ද කිට්ටු වෙනවත් එක්කම අර ගැහණු ළමයෙකුගේ කිලිරි ශබ්දය ඇහෙන්න ගන්නවා. මෙයා හැබැයි කොච්චර බය වුණත් ඕදිසි කරලා බලන්න පටන් ගන්නවා. මෙයා අර වගාලින්ද ගාවට කිට්ටු වෙනවත් එක්කම 아무තු කුණුගතක් දැනෙන්න පටන් ගන්නවා. ඒත් ලින්දර ඔළුව දාලා බැලුවත් කිසිම දෙයක් මෙයාට දකින්න ලැබෙන්නේ නැහැ. මෙයා ආපහු පාරට එනවත් එක්කම අර කේන්ද්‍රීය ශබ්දය නැති වෙලා යනවා. ආපහු මෙයායි ගමන පටන් ගන්න හැදුවත් තමන්ගේ ඇඟ පිටුපසින් සීතල යමක් ගෑවි නොගෑවි යනසේ මෙයාට දැනෙනවා. මෙයාට හීන් දාඩිය දැම්මත් හිතේ තියෙන හයිය නිසා ආපහු හැරිලා බලන්න තීරණය කරනවා. හැබැයි ඊළඟ තප්පරේ දකින්න දෙයින් අණ බේරගෙන දුවනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති වෙනවා. සුදු ඇඳුමක් ඇඳගෙන ඇඟ පුරාම තුවාලෙ එක්ක ලේ පෙරාගෙන තරුණ වී ගැහැණු ළමෙක්. ඇගේ ඇස් ඉස්සරහා ඉන්නකොට තවත් කොහොමනම් හිත හයිය කරගන්නද? මීට අවුරුදු ගානකට කලින් එකපාරක් දැක්කොත් ඇරිලා බලන්න හිතෙන තරම් ලස්සන අවුරුදු 19ක ගැහැණු ළමෙක් හවස එකමාර පහු වෙනවත් එක්කම පාසල් වැඩ නිම කරලා ගෙදර බලා එනවා. ඒත් ඒ අතරමඟ අසහනකාරී ලිංගික ආශාවලින් පෙළුණු සති ගානක ඉඳන් ඇය වෙතම ඇහැ ගහගෙන හිටපු මෙහි පිට නළුමයන් තුන්දෙනෙකු විසින් මේ පාළු පාරින් එපිට තියෙන මහා කැලෑවේදී දරුණු විදිහට දූෂණය කරමින් ඔවුන්ගේ කාමාශාව පිනව ගන්නවා. ඉන්පසුව හෙට දවස් දිනන් හිටපු මේ අහිංසක කෙල්ලව පණ පිටින්ම අපි කලින් ආපු අර වගාලින්දර දානවා. අවුරුදු ගානක් ගියත් එදා ඒ විඳ වේදනාවේ එඳිරිල්ල අදටත් එතන දෝංකාර දෙනවා. මං අහන්න එක දෙයයි. ඔබ තවමත් කියන්නේ හොල්මන් කියලා දෙයක් මේ ලෝකේ නෑ කියලා. මම ආදරේ ගන්නවා.